ඔව් මේක තමයි එන්ජින් බේ එක. මේකේ තියෙන්නේ ඔරිජිනල් 82 කාර් එකේ තිබෙච්ච එන්ජින් එක නෙවෙයි. නයිට් රයිඩ් එකට යූස් කරේ 82 කාර් එකේ. ඒකේ තිබ්බේ Crossfire එන්ජින් එකක්. V8 මේකත් V8 මේක වෙනස් තියෙන්නේ මේක ටියුන් පෝට් ඉන්ජෙක්ෂන්. මේක ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් ආපු එන්ජින් එකක්. 86 තමයි මේ එන්ජින් එක ඉස්සෙල්ලාම මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරේ. මේකේ එයා ඉන්ටේක් දෙකක් තියෙනවා මෙතන සෙපරේට්. මේ සිලින්ඩර්ස් මේ හතරට වෙන වෙනම. ඒක විශේෂත්වයක් මේකේ. මේක ඇවිල්ලා L98 TPI 350 එන්ජින් එක 5.7 ලීටර් එන්ජින් කැපැසිටි එක. මේකේ කන්වර්ෂන් එකේදී මම ඉන්ජෙක්ටර්ස් ඔක්කොම අලුතෙන් දැම්මා, ලීඩ්ස් ප්ලග්ස් ඔක්කොම දාලා තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ පේන ඇති මෙතන මම high amperage මේ amp එකක් alternate එකක් දාලා තියෙනවා වැඩි amp ප්‍රමාණයක් ගන්න. මේකේ මම ඉස්සරහට පෙන්නන්නම් dual battery system එකක් තියෙනවා dash එකයි scan එකයි run කරන්න. ඊට අමතරව ඔක්කොම ස්ටෑන්ඩඩ් තියෙන වෙනම මොනවත් මොඩිෆයි කරලා නැහැ. රේඩියේටර් එක අලුතෙන් දාලා තියෙනවා. ඒ ටික තමයි මේකේ කන්වර්ෂන් එකේදී කරේ. ඊළඟට මම ඔයාලට මෙතන දැන් බලන්න පුළුවන් ඉස්සෙල්ලා මම කියනවා ස්කෑන් එක. ඉලෙක්ට්‍රොනික ස්කෑන් එක බලන්න පුළුවන්. මේ බොනට් එක ඕපන් කරපු නිසා මේ තියෙන මේක අයින් කරාට පස්සේ ඔක්කොට බලන්න. ග්ලොබ්ස් ටික මෙතන මේක මෙහෙම ස්ලයිඩ් කරන්න තියෙන්නේ. මේ ග්ලාස් එක. කලර් මේ කලර් චේන්ජ් කරනවා නම් මේක මාරු කරන්න විතරයි තියෙන්නේ. ඊට මේක අපිට පුළුවන් මේක තමයි ටයිප් රයිඩර් එක. මේක අපිට තව ඩිසයින්ස් තියෙනවා එක එක වෙනස් කරන්න පුළුවන්. රිමෝට් එකෙන්වත් පුළුවන්, ඇතුළේවත් පුළුවන් මේ විදිහට. එක එක වෙන විදිහට ලයිට් මූව් වෙන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ ටික තමයි ස්කෑන් එකේ කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ මම ඔයාලට පෙන්නන්න මේ ස්කෑනර් සවුන්ඩ් එකත් අපිට ඕන වෙලාවට ඔෆ් කරන්නයි ඕන වෙලාවට ඔන් කරන්නයි පුළුවන්. by default සවුන්ඩ් එක ඔන් වෙලා තියෙන්නේ. ඒ සවුන්ඩ් එක වැඩ කරන්නේ මේ ස්කෑන් එකේ අන්න මේ හරිත් මේක ආවට පස්සේ තමයි මේ විදිහට මේකේ ඔයගොල්ලන්ට මතක මේ කාර් එකේ එන්ජින් සවුන්ඩ් එක ඒගොල්ලෝ ඩබ් කරලා තියෙනවා. මොකද ඒ කතාවේ හැටියට ඒගොල්ලෝ කියන්නේ ටර්බයින් එන්ජින් එකක් මේකේ තියෙන්නේ කියලා. ඒ ටර්බයින් සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඒ එන්ජින් එක ස්ටාර්ට් කරලා මේක දැම්මම පස්සේ කතාවේ ඩබ් කරලා හිට ශබ්ද ඒ විදිහටම මේකෙන් ඇහෙන ඔයගොල්ලෝ. ඒක ස්ටොප් කරාම හරියට එන්ජින් එක ෂට් ඩවුන් කරන ශබ්දෙම තමයි එන්නේ. ඊට අමතරව මේ ස්කෑනර් සවුන්ඩ් එක ගන්න ඕන්ලයින් ඔෆ් කරන්න පුළුවන්. ඒ ටික තමයි මට කියන්න තියෙන එන්ජින් එක. තව එකක් මේකේ සීසන් 3 පම්ප් එක යූස් කරපු නිසා මට මෙතන මේ ඉන්ඩිකේටර් එක මේ විදිහට ඕපන් තියන්න පුළුවන්. මොකද ඒ කර්ව් එකත් එක්ක මෙතන ඉඩ තියෙන නිසා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මම ඉස්සෙල්ලා පටන් ගනිද්දි කිව්වා වගේ සීසන් 4 එකේ මේක ෆුල් ෆ්ලැට් නිසා මේක කව වෙනවා. එතකොට මේ ඉන්ඩිකේටර් ලයිට් එක යටට දාන්න වෙනවා. ඒතර යටට ඉන්ඩිකේටර් ලයිට් එක දැම්මම මොකද කතාවේ ඉන්ඩිකේටර් ලයිට් එකක් යට තිබ්බේ නැති නිසා අර ස්ක්‍රීන් ඇකියුරසි එකට ප්‍රශ්නයක් වෙනවා. ඒකත් එක හේතුවක් මම සීසන් 3 වර්ෂන් එකට යන්න. ওই ටික තමයි එන්ජින් බේ එකේ පෙන්වන්න තියෙන්නේ. මම ඊට පස්සේ කාර් එකේ පිටිපස්සේ බූට් එක පෙන්වන්නම්. ඒක සෙටප් එක කොහොමද සහ මේ ඩෑෂ් එකයි ස්කෑන් එකටයි කොහොමද මම පවර් දීලා තියෙන්නේ කියලා.